පිරිමි ළමයි ගෑනු ළමයිට නෙමෙයි ගෑනු ළමයි පිරිමි ළමයින්ට කරදර කරලා තියෙන්නේ. සමහරලාට දැන් මේක අහලා A level කරන එක නවත්තලා මං හයට ඉඳන් ඒක පටන් ගන්නවා කියලා එහෙම කරන්න යන්න එපා. දැන් මේ KGF කියන ඇත්තම මේ කෙලා ගෝල්ඩ් ෆීල්ඩ්ස් කියලා ඒ තියෙන ඇත්තම අතරම් නිදි තියෙන තරම්. කරනවා කරන්න පුළුවන් A level ඉවරලා ඇත්තම කියන්නේ. ඇත්තම කියන්නේ කරනවා නම් කරන්න පුළුවන්. රංජන රාමනායක වගේ ඉඳලා මල ෂෂ්ටියක් වටේ නටලා වැඩේ සෙට් වෙලා ඉවරනවා. කතාවල ඔය සෙට් වෙන විදිහ නෑ හරිද ඒ කියන්නේ දැන් අර පරණ 2000 විතර අවුරුදු වල ලංකාවේ ෆිල්ම් වල හැම වෙලාවෙම එකම දෙයක් වෙන්නේ. දැන් තමයි චුට්ටක් හරි පොඩ්ඩක් හරි එහෙම වෙනස් දේවල් වෙන ෆිල්ම් තියෙන්නේ. ඒ කාලේ 1990 ගණන් වල 2000 විතර ෆිල්ම් බලන්නකො එකම දෙයක් වෙන්නේ. මොකද්ද වෙන්නේ? මුල්ම විනාඩි කිහිපෙදී ගෑනු ළමයා පෙන්නනවා. ගෑනු ළමයාගේ සහ ගෑනු ළමයාගේ ජීවිත තත්ත්වය, ජීවිත රටාව, එයා යන එන විදිය එහෙම. ඊළඟ විනාඩි කිහිපෙදී පෙන්නනවා පිරිමි ළමයා. පිරිමි ළමයා පෙන්නලා පිරිමි ළමයාගේ ජීවන රටාව ජීවන තත්ත්වය පෙන්වනවා. පෙන්නලා ඊට පස්සේ ඒ දෙන්නම එකට හම්බෙන මොහොත එකට හම්බෙන සිද්ධියක් පෙන්වනවා. ඕනෑම සිංගල ෆිල්ම් එක ස්වභාවය ඒ කාලේ හරිය 2000 විතර. එකට හම්බෙන මොකක් හරි සිද්ධියක් පෙන්වනවා. එකට හම්බෙන සිද්ධියක් එයා සාමාන්‍ය දැන් උදාහරණයක් විතර එකම හම්බෙන පොදු ස්ථානයක් පෙන්වලා ඊට පස්සේ ඒක ස්ථානයේ එකට හම්බෙන සිද්ධියක් තියෙනවා. සාමාන්‍යයෙන් යන ගමන් එකට වැදිලා පොට් ටිකක් බිම් වැටෙනවා වගේ සීන් එකක්. හරිද? එහෙම ටිකක් තියෙනවා. ඊට පස්සේ ඒ පොට් ටික අහුලලා දෙන සීන් එක වගේ එකක් තියෙනවා. ඊට පස්සේ දැන් ඕක සෙට් වෙන විදිය ගැන කියන්න අමාරුයිනේ. ඕක හරි අමාරුයිනේ දැන් ඔය සෙට් දැන් බලන්න හොඳට ඔය කතාවල ඔය සෙට් වෙන විදිය නෑ හරිද ඒ කියන්නේ දැන් එතනින් එහාට ඒ වැඩේ ගෙනියන්නේ කොහොමද කියන එක අධ්‍යක්ෂකකට විස්තර කරන්න අමාරුයි. ඒ නිසා මොකද වෙන්නේ ටක් ගාලා සින්දුවක් යනවා. සින්දුව ඉවර වෙද්දි සෙට් වෙලා තියෙනවා. හරිද? නේද? ඒකනේ වෙන්නේ. සින්දුව පටන් ගනිද්දි ෂේප් අඳුරනවා. සින්දුව ඉවර වෙද්දි සෙට් වෙලා තියෙනවා. ඊට පස්සේ ඉතින් මේ මල් ගස් ටිකක් වගේ නටලා වටේට රංජන රාමනායක වගේ ඉඳලා මල් ගස් ටිකක් වටේ නටලා වැඩේ සෙට් වෙලා ඉවරනවා. හොඳ පැත්තටනේ යන්නේ මුලින්ම හොඳ පැත්තට ගිහින් ටිකක් වෙලා ගිහිල්ලා දැන් අපිත් සතුටින් ඉන්න වෙලාවට ඊට පස්සේ මොකක්ද දෙන්නේ? ඊට පස්සේ මොකක්ද දෙන්නේ? අලුත් එකෙක් එනවා මොකෙද්ද? මොකෙක් එනවද? ඊට පස්සේ එනවා ෆිල්ම් එකේ දුෂ්ටයා. හරිද? ඕනේ ෆිල්ම් එක එක විදිහකට යන්නේ. ඊට පස්සේ එනවා ෆිල්ම් එකේ දුෂ්ටයා. ඒක කවුරු හරි වෙන්න පුළුවන්. දුෂ්ටයා ආවට පස්සේ එතනින් එහාට ඉතින් ඒ කතන්දරේ එහෙම වෙනස් වෙගෙන යනවා. ළමයි යද්දී කලින් හිටියේ නිශ්චල ගෑනු ළමයි. රත් කරද්දි මොකද වෙන්නේ? මේ ගෑනු ළමයි දඟලන්න පටන් ගන්නවා. ප්‍රශ්නේ වැඩි වෙද්දි නිකන් එක තැනකටලා ඉන්නේ නැහැ. දැන් මෙහෙම එනකොට එතන පාස් කරන කට්ටියට විතරයි කලින් කරදරයක් කරේ. දැන් රත් කරාට පස්සේ ඒගොල්ලෝ දඟල කරදර කරනවා. එහෙට මෙහෙට දඟලනවා. එහෙට මෙහෙට දඟලනවා. එහෙට මෙහෙට දඟල කරදර කරනවා. එතකොට ඈතින් ගියත් ප්‍රශ්නයක් එතකොට. ළඟින් ගියත් විතරක් නෙමෙයි ඈතින් ගියත් වදින්න පුළුවන් ෂොට් එකක්. ඒ නිසා දැන් මේ මම දැක කලින් මේ ගෲප් එකේ දාලා තියෙනවා ළමයි එහෙම නෑ. ඒ පිරිමි ළමයි තමයි එහෙම කරන්න කියලා. සම්පූර්ණ බොරු. හරිද? ගෑනු ළමයි තමයි එහෙම කරන්නේ. දැන් මාට අද උදේ නිවුස් ඊයේ හවස වල නිවුස් බලන්න. පිරිමි ළමයිද කරදර කරලා තියෙන්නේ ගෑනු ළමයිද කරදර කරලා තියෙන්නේ. හිතලා බලන්න. හරිද? පහුගිය සතිවල නිවුස් බලන්න. පිරිමි ළමයි ගෑනු ළමයිට නෙමෙයි ගෑනු ළමයි පිරිමි ළමයින්ට කරදර කරලා තියෙන්නේ. පහුගිය සතියේම නිවුස් ගත්තත්. හරි. එතකොට ඒ වගේ ඒ නිසා මේ දැන් උෂ්ණත්වය වැඩි වෙද්දී එක තැනක ඉන්නේ නැහැ. මේගොල්ලෝ දඟල මේගොල්ලන්ට කරදරයක් වෙනවා. රත්තරන් කියන්නේ ගොඩාක් ප්‍රතිරෝධතාවය අඩු ලෝහයක්. තම වලට වඩා අනිත් ඒවාට වඩා ගොඩාක් ප්‍රතිරෝධතාවය අඩු ලෝහයක් තමයි රත්තරන් කියන්නේ. රත්තරන් වලින් තමයි හදලා තියෙන්නේ. ඒතකොට ඒ නිසා කම්පියුටර් ඇතුලේ ෆෝන් ඇතුලේ ඉතාලම සුළු රත්තරන් ප්‍රතිශතයක් තියෙනවා. එතකොට ඒ රත්තරන් වලින් එක හදන්න වෙලා තියෙන්නේ රත්තරන් වලින් හැදුවත් ප්‍රතිරෝධතාවය බිඳුවයි නෙමෙයි ගොඩක් අඩු වෙන එක විතරයි තියෙන වාසිය. ඒතර ස්පීඩ් එක මේන්ටේන් කරන්න පුළුවන්. ඒක ඔය සමහර රටවල් වල දැන් ඔය චීන ජපාන වගේ රටවල් වල ඉලෙක්ට්‍රොනික විසික් කරාට පස්සේ ඉලෙක්ට්‍රොනික වලින් රත්තරන් මොනවද මේ වෙන් කරන වෙනම ටීම් ඉන්නවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික කුණු තියෙනවනේ. ඒ වෑන් රත්තරන් වෙන් කරන වෙනම ටීම් ඉන්නවා. ඒගොල්ලෝ රත්තරන් ඒකෙන් කෑලි වෙන් කරලා රත්තරන් යම් ප්‍රමාණයක් හදා ගන්නවා. ඉතින් ඒ වගේ ඇත්තටම දැන් හිතන්නකෝ මෙහෙම හිතන්නකෝ. දැන් ඇත්තම කතන්දරේ මම ඕක ගැන හිතලා තියෙනවා 2010 විතර ආපු ස්මාර්ට්ෆෝන් එකක් කියන්නේ ඔය සාමාන්‍යයෙන් ඒ කාලේ ආපු ස්මාර්ට්ෆෝන් 10 විතර නම් ආවේ නැද්ද? තිබ්බා. Apple iPhone එක තිබ්බා. සාමාන්‍යයෙන් 2012 13 වගේ කාලේ ඔය Galaxy දැන් තියෙන S24 නේ.
ඒතර ඒ කාලේ තිබුණේ Galaxy S1 S2 වගේ ෆෝන්. ඒතර S1 S2 වගේ ෆෝන් එකක ඒ කාලේ මිල රුපියල් ලක්ෂයක් විතර වුණා. හරිද? ඒතර දැන් මුදලින් ගත්තොත් ඊට වඩා ගොඩක් වැඩි. ඒ ෆෝන් එකක නිෂ්පාදන වියදමත් ඒ කාලේ ඒ වගේ ගාණක්, ඒ කියන්නේ ඊට ළඟ ගාණක් තියෙන්න ඇති. එතකොට දැන් ඔය වගේ ෆෝන් එකක් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ ප්‍රයිස් එක වෙන්නේ නිකන් ගන්නෙත් නෑනේ. S1 එකක් S2 එකක් කිව්වම ගන්න නෑනේ කවුරුත්. S මං හිතන්නේ දැන් S20 වගේකින්වත් පල්ලෙහාට ගන්න නැතුව ඉතින් S12 වගේවත් ගන්න නෑනේ. S13 එහෙම තියෙන බව මම විදිහට. එතකොට S1 එකක් S2 එකක් දැන් මිලදී ගන්නෙත් නෑනේ. ඒ නිසා සාමාන්‍යයෙන් ඕවා මිලදී ගන්න පුළුවන් රුපියල් 2000 3000 වගේ. ඉතින් කුණුනේ. කුණු විදියට යන්නේ. 2000 3000 ගත්තා. ඇත්තටම මේක ඇතුළේ ඉතින් රත්තරන් ටික වටිනවා ඊට වඩා. මේ ෆෝන් එක ඇතුළේ ඉතින් රත්තරන් ටික වටිනවා ඊට වඩා. පටන් ගන්නවා නම් පුළුවන් නම් කරන්න. හරිද? 2000 3000 ගත්ත පරණ ෆෝන්. ඒ ෆෝන් විතරක් නෙමෙයි අර පරණ බටන් ෆෝන් වල පවා චුට්ටක් තියෙනවා. රත්තරන් ටික වටිනවා ඊට වඩා. හැබැයි ඒක එක්ස්ට්‍රැක්ට් කරගන්න ඕනේ හරියට. ඉතින් ඒක වෙන කතන්දරයක්. පොඩ්ඩක් හොයලා බලලා කරනවා නම් කරන්න පුළුවන්. ඒ ඉවරලා ඇත්තම කියන්නේ කරනවා නම් කරන්න පුළුවන්. පොඩ්ඩක් හැබැයි හොයලා බලන්න. මොකද ඒක සමහරවිට සමහර දේවල් තියෙනවා එක්ස්ට්‍රැක්ෂන් ප්‍රොසෙස් එක මිල අධිකයි අන්තිමට ලැබෙන ලාභයට වඩා. එහෙම වෙන්න පුළුවන්. දැන් ලෝකේ රත්තරන් පතල් වල ගොඩක් වෙලා තියෙන එකයි. දැන් අලුතෙන් ලෝකේ රත්තරන් පතල් තියෙනවා. ඒ රත්තරන් පතල් වලින් රත්තරන් එළියට ගන්න යන වියදම රත්තරන් වල විකිණුම් වලට වඩා වැඩි. ඒ නිසා රත්තරන් ගොඩක් වෙලාවට දැන් හාරන්න නැති සීන් එකක් තියෙනවා. හරිද? දැන් ඔය අර KGF කියලා ෆිල්ම් එකක් බලලා තියෙනවද මේ හින්දි ෆිල්ම් එකක් රත්තරන් හදන මේ එකක්. දැන් ඒ KGF කියන ඇත්තට මේ කෙලා ගෝල්ඩ් ෆීල්ඩ්ස් කියලා ඒ තියෙන ඇත්තම රත්තරන් නිදි තියෙන තරම්. එතකොට ඒකේ දැනටත් අදටත් මේ ඉන්දියාවේ එතන රත්තරන් තියෙනවා. දැන් තියෙන ප්‍රශ්නේ තමයි දැනටත් ඒක හොඳටම රත්තරන් තියෙනවා. දැන් එතනින් රත්තරන් එළියට අරගෙන ඒක ප්‍රවාහණය කරලා මාකට් එකට දාන්න යන ටෝටල් කොස්ට් එකක් තියෙනවනේ. ඒ කොස්ට් එකට වඩා රත්තරන් වල මිල අඩුයි. ඒ නිසා දැන් එතන රත්තරන් තියෙන එකයි කියන්නේ තියලා තියෙන එකයි දෙලා තියෙන්නේ. එහෙනම් අපිට පයින් ගිහිල්ලා මෙහෙම කැලලක් කඩන්න යන්න බෑ. ඊට වඩා ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා රත්තරන් එළියට ගන්න. ඒකයි ප්‍රශ්නේ. සමහරලාට දැන් මේක අහලා A level කරන එක නවත්තලා මං හයට ඉඳන් ඒක පටන් ගන්නවා කියලා එහෙම කරන්න යන්න එපා. A level කරලා ඉවරලා කරලා බලන්න. සමහර ළමයි ඉන්නවනේ එහෙම මොකක් හරි විදියක් හම්බෙච්ච එක මං එහෙනම් දැන් හරි තමයි දැන් ඉතින් ඉගෙන ගන්න ඕනේ නෑ දැන් ප්‍රශ්නයක් නෑ ජීවිතේ ගොඩම තමයි කියලා හිතන්න එපා. හරි. කවුරු හරි කාමර උෂ්ණත්වයේ තියෙන සුපිරි සන්නායක හොයාගත්තොත් මොනවද වෙන්නේ? එහෙනම් මේ ලෝකෙම වෙනස් වෙනවා. හරි. මේ ලෝකේ පට්ටම ලොකු වෙනසක් වෙනවා කාමර උෂ්ණත්වයේ වගේ උෂ්ණත්වයක තියෙන සුපිරි සන්නායක හොයාගත්තොත්. දැනට සුපිරි සන්නායක වල තියෙන ප්‍රශ්නේ තමයි ඒවා අධික පහළ උෂ්ණත්වවලදී තමයි තියෙන්නේ. ඒ අනුව සුපිරි සන්නායකයක් බවට පත් කරගෙන වැඩ කරන්න නම් මාර ලොකු වියදමක් යනවා. ඇයි ඒක අධික පහළ උෂ්ණත්වයකට ගේන්න ඕනේ. ලික්විඩ් නයිට්‍රජන් වගේ ගහලා හෙනම සීතල කරගෙන තමයි මේක කරන්න වෙන්නේ. ද්‍රව නයිට්‍රජන් වගේ පාවිච්චි කරලා. කාමර උෂ්ණත්වයේ තියෙන සුපිරි සන්නායක හැදුවොත් වෙනස් වෙන්නේ මුළු ලෝකෙම. හේතුව එහෙම වුණොත් data speed එක කියලා එකක් නැහැ. ස්පීඩ් එක අන්ලිමිටඩ්. හරිද? ඒ කියන්නේ දැන් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ ස්පීඩ් එක කියලා එකක් තියෙනවා 100 Mbps එහෙම තියෙනවානේ. එහෙම යන්නේ නැහැ. තප්පරයක් කියන්නේ තප්පර දශමයක් යන්න කලින් ඔයාලට මුළු ඉන්ටර්නෙට් එකම ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඇයි? data speed එක රඳාපවතින සාධකයක් වෙන්නේ මේ data line. ඒ කියන්නේ මේ network එක හදලා තියෙන කේබල් වල ප්‍රතිරෝධය. කේබල් වල ප්‍රතිරෝධය වැඩි වෙන්න මොනවාද? මොනවාද? සිග්නල් යවන්න තියෙන කාලය වැඩි වෙනවා. සිග්නල් යන කාලය වැඩි වෙනවා. එතකොට ඒ කාලාන්තර 1.1 කියලා යවන සිග්නල් වල කාලාන්තර වැඩි වෙනවා. එතකොට සිග්නල් ස්පීඩ් එක රේට් එක අඩුයි. සුපිරි සන්නායක හොයාගත්තොත් ඉතින් එහෙම රේට් එක කියලා ගන්න නැහැ. වේගය අනන්තයක්. ප්‍රතිරෝධය බිඳුවයි. යන්න කිසිම බාධාවක් නැහැ. එතනින් ඉන්ටර්නෙට් කියන එකේ ස්පීඩ් එක අනන්තයක් වෙලා ඕනෙම දෙයක් ඕනෙම වෙලාවක කරන්න පුළුවන් වෙනවා. දෙවෙනි එක. හරි. මේ අහන්නේ නැහැ විභාගෙට. දෙවෙනි එක දැන් AI කියන එක උනත් ලිමිට් වෙලා තියෙන්නේ මේ වෙනකොට AI වගේ සිස්ටම් ලිමිට් වෙලා තියෙන්නේ ඒ සිස්ටම් එකේ තියෙන ස්පෙસિෆිකේෂන්. ඒ කියන්නේ ඒගොල්ලන්ට දරන්න පුළුවන් ප්‍රොසෙසර්ස් වල ප්‍රොසෙසින් පවර් එක. ඒ කියන්නේ ප්‍රොසෙසර්ස් වල වර්කින් කැපැසිටි එක මත. දරන්න පුළුවන් කම්පියුටේෂනල් ස්පීඩ් එක මත. කම්පියුටේෂනල් ස්පීඩ් එක අනන්තයක් වෙනවා කාම රුෂ්ණත්වයේ සුපිරි සරණයක හොයාගත්තොත්. එහෙම වුණොත් AI කියන එක self learning වලින් machine learning වලින් තමන් ඉගෙන ගන්න වේගය වැඩි වෙලා ඉගෙන ගන්න වේගය අනන්තයක් වෙලා AI නිවන් දකින තත්ත්වයටපත් වෙනවා. හරිද? ඒ කියන්නේ අර AI එක නිවන් දකිනවා කියන්නේ. හරිද? නිවන් දකිනවා කියන සියලු දේ තේරෙනවා AI එකට.